ඔයා දන්නවද විදුලි වාහන ලෝකයේ තවමත් තියෙන ලොකුම අභියෝගය මොකක්ද කියලා? ගොඩක් දෙනෙක් EV එකක් ගන්න බය වෙන්නේ කරුණු තුනක් හින්දා. එකක් තමයි පැය ගාණක් charge කරන්න යන කාලය. දෙවැනි එක තමයි එකපාරක් charge කරාම යන්න පුළුවන් දුර ප්‍රමාණය මදි වීම. තුන්වෙනි සහ භයානකම දේ තමයි බැටරි ඕනෑම වෙලාවක ගිනි ගන්න පුළුවන් අවදානමක් තියෙන එක. හැබැයි මේ ප්‍රශ්න සියල්ලටම තිතව තියන්න පුළුවන් මැජික් බැටරියක් දැන් ලෝකෙට එන්න සූදානමින් තියෙනවා. ඒක තමයි solid state කියන බැටරි වර්ගය. අද අපි කතා කරමු මේ තාක්ෂණය නිසා ලෝකය කොහොමද වෙනස් වෙන්නේ සහ ඇයි මේක EV ලෝකයේ holy grail එකක් විදිහට හඳුන්වන්නේ කියලා. අපි දැනට පාවිච්චි කරන ලිතියම් අයන් බැටරි වල තියෙන්නේ දියරමේ ද්‍රව්‍යයක්. ඒකට කියන්නේ ලික්විඩ් ඉලෙක්ට්‍රොලයිට් කියලා. බැටරියක් ඇතුලේ ශක්තිය හැම යන්නේ මෙන්න මේ දියරය හරහා. හැබැයි solid state බැටරි එකදී මේ දියරය වෙනුවට පිඟන් මැටි, ඒ කියන්නේ සෙරමික්, හරි ඝන වීදුරු වැනි ඝන ද්‍රව්‍යයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඒක එච්චර ලොකු වෙනසක්ද කියලා. ඔව්, මේ දියරය අයින් කරලා ඝන ද්‍රව්‍යයක් දැම්මහම බැටරිය ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණය අපිට උපරිමයෙන් පාවිච්චි කරන්න පුළුවන්. සරලවම කිව්වොත් දැන් තියෙන සාමාන්‍ය බැටරියක ප්‍රමාණයෙන් දෙගුණයක ශක්තියක් ගබඩා කරන්න මේ තාක්ෂණයට පුළුවන්. ඒකට අපි කියන්නේ high energy density කියලා. අපි හැමෝම කැමති අපේ වාහනේ පෙට්‍රල් ගහන වේගෙන්ම charge කරගන්න තියෙනවා නම් දැනට තියෙන හොඳම fast charge එකකින් වුණත් EV එකක් 80ක් charge කරගන්න විනාඩි 30ක් 40ක් වගේ කාලයක් ගත වෙනවා. හැබැයි solid state battery හරහා ඔයාගේ වාහනේ සම්පූර්ණයෙන්ම විනාඩි 10කටත් අඩු කාලයකදී charge කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ වැදගත්ම දේ තමයි range එක. දැනට තියෙන ගොඩක් EV එකපාරක් charge කරාම යන්න පුළුවන් වෙන්නේ කිලෝමීටර් 300ක් හරි 400ක් හරි වගේ දුර ප්‍රමාණයක්. හැබැයි Toyota වැනි සමාගම් කියන විදිහට solid state බැටරි සහිත වාහනයකට එක charge එකකින් කිලෝමීටර් 1000කට වඩා වැඩි ප්‍රමාණයක් යන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ එකපාරක් charge කරලා මුළු ලංකාව වටේම ඔයාට යන්න අවස්ථාව හිමි වෙනවා. ප්‍රවෘත්තිවලදී අපි දකිනවා විදුලි වාහන ගිනි ගන්නවා කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි දැනට පවතින ලිතියම් අයන් බැටරි වල තියෙන මේ දියරය ඉක්මනින් ගිනි ඇවිලීමේ හැකියාවක් තියෙන නිසා. බැටරිය පොඩ්ඩක් හරි තැලීමකට හරි අධික ලෙස රත් වීමකට හරි ලක් වුණොත් මේ දියරය නිසා විශාල පිපිරීමක් වීමේ හැකියාවක් තියෙනවා. හැබැයි solid state බැටරි වල ගිනි ගන්න කිසිම දියරයක් නැහැ. මේවා අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙනවා වගේම අනතුරකදී බැටරිය තැලීමකට ලක් වුණත් ගිනි ගැනීමේ අවදානම 99% විතර අඩු කරලායි තියෙන්නේ. ඒ වගේම මේ බැටරි වල ආයු කාලයත් ඉතාම වැඩි. අවුරුදු 10ක් 15ක් ගියත් බැටරිය ධාරිතාවයේ ලොකුවට අඩුවීමක් වෙන්නේ නැහැ. එහෙනම් ඇයි තාම මේ බැටරි වෙරෙන්න පුළුවේ නැත්තේ? ප්‍රධාන හේතු තමයි තවමත් මේවා පරීක්ෂණ මට්ටමේ පැවතීම සහ මේවා නිෂ්පාදනය කරන්න යන අධික වියදම. දැනට තියෙන ලිතියම් අයන් බැටරි වලට වඩා මේවා නිෂ්පාදනය කරන්න විශාල පිරිවැයක් යනවා. හැබැයි ලෝකයේ දැවැන්ත සමාගම් දැන් මේ බැටරි සමූහ වශයෙන් නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ mass production වලින්. Toyota සමාගම කියන විදිහට 2027 හරි 2028 හරි වෙන විට මේ බැටරි සහිත වාහනයක් අපිට අපේ පාරේ දකින්න හැකියාව තියෙනවා. එදාට සමහර විට පෙට්‍රල් වාහන ඉතිහාසයට විතරක්ම සීමා වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඔයා හිතනවාද solid state බැටරි නිසා ලංකාවේ අපිටත් විදුලි වාහන වලට මාරු වෙන්න ලොකු අවස්ථාවක් ලැබෙයි කියලා? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. තාක්ෂණික ලෝකයේ මෙවැනි අලුත්ම තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. මම කෙවින්. තවත් මෙවැනිම වීඩියෝකින් ලබන බදාදා හවස 5ට හම්බ වෙමු.